හරි. ඊළඟට මේ අනිත් එක තමයි ස්කිප් කිරීම ගැන. දැන් සමහර ළමයි අහනවා මේ ෂයි එකේ ස්කිප් කරන්නද? නෑ. ඔයා ෆස්ට් ෂයි හෝ සෙකන්ඩ් ෂයි නම් කිසිම විදියකින් ස්කිප් කරන්න එපා. ඔයාලට ලියන්න බැයි නම් ලියලා ෆේල් වෙන්න ස්කිප් කරන්න එපා. ෆස්ට් ෂයි හෝ සෙකන්ඩ් ෂයි නම් ස්කිප් කරන්න එපා. ලියන්න බැයි නම් ලියලා ෆේල් වෙන්න. ලියලා ෆේල් වෙන්න. හරි. මොකද ස්කිප් කරපු ළමයි දන්නවා ඒකේ තියෙන ප්‍රශ්නේ ඊළඟට. ඒක වෙනම ප්‍රශ්නයක් ඊට පස්සේ. ස්කිප් කරනවා කියන්නේම අපි විසින් අපිව ෂේප් කරගන්නවා අපි ඊළඟ පාර ලියනවා. අන්තිමට කරගන්න පුළුවන් එකත් ඊළඟ පාර වෙනකොට ඊටත් වඩා අන්තිමයි. ඊටත් වඩා අන්තිමයි. හරිද? ඊටත් වඩා අන්තිමයි. ඒ නිසා ස්කිප් කරන්න එපා. ස්කිප් කරොත් ඒක සෑහෙන්න ප්‍රශ්නයක් වෙනවා. ඊළඟට දැන් සාමාන්‍ය අපි හිතමු කවුරු ළමෙක් ෆිසික්ස් වල ඉන්නවා F මට්ටමේ. හරි ෆිසික්ස් වල ඉන්නවා F මට්ටමේ S මට්ටමේ. එක දෙයයි. ෆයිනල් රිවිෂන් එකේ කරපු ඇක්ටිව් විතරයි ඕනේ. හරි. F මට්ටමේ S මට්ටමේ ඉන්න කිසිම එකකට ෆේල් වෙන්න අමාරුයි ෆයිනල් රිවිෂන් එකේ කරපු දේවල් ටිකත් එක්ක. ඇත්තටම මේ පාර රිවිෂන් එකේ තියරි එකේ කරපු දේවල් එක්ක ෆේල් වෙන්න අමාරුයි. විවරණ පොත් ටික බලන්න විවරණ පොත් ටික එකතු කරලා බලන්න කොච්චර දේවල් තියෙනවද කියලා. හරිද? දැන් කමන්නේ දැන් කරපු නැති වැඩ ගැන කතා කරන්න ඕනේ නැහැ. ඒ වැඩ කරේ නැත්තම් කරපු නැතිව ගැන කතා කරන්න ඕනේ නැහැ. හරිද? S එකේ F එකේ ඉන්න ළමයින් නම් මොනවද කරන්න තියෙන්නේ එකම දේ අර පොදු රටාවේ වීඩියෝස් ටික බලන්න ෆේල් වෙන්න බෑ ටික බලන්න. හරිද? ඒ ටික බලලා ෆේල් වෙන්න බෑ අමාරුයි. පොදු රටාවේ වීඩියෝස් ටික බලන්න. ෆයිනල් රිවිෂන් එක කරපු දවස් ටික තියෙනවා ඒ ටික බලන්න. එච්චරයි. ෆේල් වෙන්න බෑ ඒක. හරි. ඊට පස්සේ දැන් වැඩේ හරි. දැන් දැන් සමහර ළමයි ඉන්නවා මෙහෙම. හරිද? මේ සමහර ළමයි ඉන්නවා දැන් ටිකක් ෂේප් C එකේ B එකේ වගේ ඉන්නවද ෆිසික්ස් වගේ සබ්ජෙක්ට් එක තවද ඉස්සරහට මොකද්ද කරන්න ඕනේ ඉලෙක්ට්‍රොනික්ස් කවර් කරගෙන නැහැ දැන් මම කලින්ම කියන ඔයාලට පදාර්ථය හා විකිරණය අල්ලගන්න පදාර්ථයේ යාන්ත්‍රික ගුණ අල්ලගන්න ඒ දෙකට ප්‍රැක්ටිස් කරන ප්‍රශ්න ඔක්කොම එසේ දැන් මේ පාඩම පන්තිමේ දවස් රිවිෂන් එක කරනවානේ මේ අන්තිම ටිකේ කරන ටිකත් හොඳට අල්ලගෙන පාස් පේපර්ස් ටික කරලා දාගන්න. ඒතර ඒ දෙකෙන් ඔයාලට ලොවෙත් එසේ දේවල් ලියන්න පුළුවන් පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පදාර්ථයේ විකිරණය. ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික වගේ කරගන්න. ඉලෙක්ට්‍රොනික කරගන්න ධාරා විද්‍යුත් චුට්ටයි ඕනේ. හරිද? ධාරා විද්‍යුත් චුට්ටයි ගර්ජ් ඔෆ් පොඩ්ඩක් දාගෙන ඉලෙක්ට්‍රොනික කරගන්න. ඒතර ඒකේ ඉලෙක්ට්‍රොනික අල්ලගත්තා හැකි. ඒ තුනෙන් වගේ සෑහෙන්න හොඳ කොන්ෆිඩන්ස් පිට ලියන්න පුළුවන්. අර වරදින්නේ නැහැ වැඩි. හරි. ඊළඟට දැන් අහගන්න හරි. හරි. එතකොට මොන මට්ටමක හිටියත් අපි වැඩේට යමු දැන් වෙලාව ගන්න වැඩි. මොන මට්ටමක හිටියත් තව මාසයක් තියෙනවනේ. හරි. තව දවස් 26ක් තියෙනවා. ඔය දවස් 26ත් කරන්න පුළුවන් දේවල් තියෙනවා. හැබැයි ඉතින් ඕක කරන්න පුළුවන්ද බැයිද මට ස්ට්‍රෙස් මට නිදිමතයි බයිලක ගහින් ඉඳලා වැඩක් නැහැ. ඕනේ මිනිස්සුකින් ඇහුවොත් කියයි. පැයකට ලකුණක් එකතු කරන්න පුළුවන්ද කියලා පැයකට ලකුණක් එකතු කරන්න පුළුවන්. හරි. ඉතින් දවස් 26ක් තියෙනවනේ. ඔය දවසට පැය 20ක් ගන්න වැඩ කරත්. එහෙම බැලුවොත් ලොකු ලකුණු ගන්න එකතු කරන්න පුළුවන්. ඒ නිසා මෙතන කවුරුවත් ෆේල් වෙන්න ඇත්තටම ෆේල් වෙන්න අමාරුයි මේ විභාගේ හරියට වැඩ කරොත් එහෙම. ඒ නිසා පොඩ්ඩක් හරියට මේ ටිකේ කල්පනා කරලා ලේසි මේවට මුලින් වැඩ කරලා මැද්‍යස්ත ඒවට දෙවෙනි වැඩ කරලා අමාරු මේවට තුන්වෙනි වැඩ කරන්න එච්චරයි. අර සමහර F එකේ S එකේ ළමයා එකපාරට වැඩ කරන්න යනවා ඒකේ ඒවට. ඒක හරියන්නේ නැහැ. F එකේ S එකේ ළමයා S එකේ C එකේ වැඩ කරන්නේ. C එකේ ළමයා B එකේ වැඩ කරන්නේ. B එකේ ළමයා A එකේ වැඩ කරන්නේ. A එකේ ළමයා රෑන්ක් එක දැමීම සඳහා වැඩ කරන්නේ. එච්චරයි. හරිද? ඔය ස්ට්‍රෙස් කතන්දර අරවා මේවා ගැන අමතක කරලා දාන්න. ස්ට්‍රෙස් නැහැ කියලා වා හිතන්න. ડિප්‍රෙෂන් ස්ට්‍රෙස් එහෙම නැහැ. එහෙම දේවල් නැහැ කියලා හිතන්න. ඒව එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලා හිතනවා වගේ ඔය හිතන්න ඕ ඊට වඩා කොච්චර ප්‍රශ්න තියෙනවද මිනිසුන්ට. ඒවා නිකන් අර තමන් විසින් හිතා ගන්න ප්‍රශ්න එච්චරයි. තමන් විසින් හිතා ගන්න ප්‍රශ්න. එහෙම ડિප්‍රෙෂන් ස්ට්‍රෙස් ඕවා මේව මුකුත් නැහැ. ඒවා නැහැ. එච්චරයි. ඒවා නැහැ. හරි. ඊළඟට මේ දැන් අර පැයකට ලකුණක් වගේ concept එකට වැඩ කරන්න. පැයකට ලකුණක්. හරිද? පැයකට ලකුණක් වගේ concept එකට වැඩ කරන්න. හරිද?